මත්ද්‍රව්‍ය බවට සැක උර 51ක් තංගල රැකව මුහුදේදී නාවික දැලේ සැකකටයුතු ද්‍රව්‍ය යාත්‍රා 3කින් ගොඩබිමට ගෙනවිත් තිබෙනවා. මේ මෙහෙයුම කළ නාවික යාත්‍රාව මේ අදාළ උරතොගය සහම්පති විමානගේ තංගල්ලෙන් වාර්තා කරන්නේ තංගල රැකව මුහුදු තීරයට ඔබෙන් පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ සොයාගෙන තිබෙනවා. යාත්‍රා 3ක් මගින් රටට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරු ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව තංගල සහ දෙවුන්දර මුහුදු තීරයේ මාසයක පමණ කාලයක් තිස්සේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. යමෙමු දැන් ඊට සම්බන්ධ වාර්තාවට. තංගල්ල රැකව මුහුදේ පාවෙමින් තිබූ සැකකටයුතු උරතොගයක් දැක තිබුණේ ධීවරයින් පිරිසක් විසින්. ඔවුන් විසින් මේ පිළිබඳව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව දැනුවත් කර තිබුණා. යනුවෙම පාර්සල් තංගල්ල ධීවර වරාය වෙත රැගෙනීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව පියවර ගෙන තිබුණා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පාර්සල් 51ක් මෙලෙස හමු වූ අතර දැනට කළ විමර්ශනවලදී හෙරොයින්, අයිස් සහ ඈෂ් යන මත්ද්‍රව්‍ය එහි ඇති බව තහවුරු වූ බවයි. මෙහි තිබී තිබෙනවා අයිස් කිලෝ 670 ග්‍රෑම් 676ක්, හෙරොයින් කිලෝ 156 ග්‍රෑම් 542ක්, හෂීෂ් හැෂ් කිලෝ 12යි ග්‍රෑම් 0.36ක්, සම්පූර්ණ බර කිලෝ 839යි ග්‍රෑම් 254යි. අයිස් කිලෝ 670යි ග්‍රෑම් 676යි, හෙරොයින් කිලෝ 156යි ග්‍රෑම් 542යි, හෂීෂ් හැෂ් කිලෝ 12යි ග්‍රෑම් 0.36යි, සම්පූර්ණ බර කිලෝ 839යි ග්‍රෑම් 254යි තමයි තියෙන්නේ. දෙයියනේ මේ ටික රට ඇතුළට ආව නම් එහෙම විනාශයි. විනාශයි කියන්නේ විනාශයෙන් විනාශයි. අල්ලනවා 1 මිටට අහු වෙනවා ලොහෙත් නැති වෙන්නම.